ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාලව අදත් Life with මදුවන්ති මගේ ලොග් එකට ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ කොරියන් රෙසිපි එකක්. මේක මම හදන විදිය. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම මොනවද හදන්න යන්නේ කියලා. කොරියාවේ මේ කෑම එකට කියන්නේ පිපින්පප් කියලා. ඉතින් මේක තනිකරම ප්‍රෝටීන් සහිත කෑමක්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. එන්න එහෙනම් මාත් එක්ක යන්න. ඉතින් ඔන්න මම භාජනය ලිපේ තියලා තියෙනවා. මම ඒකට තෙල් ටිකක් දාගන්නවා. ඉතින් ලංකාවේ කෙනෙක් මේ රෙසිපි එක try කරනවා නම් ඔන්න ලංකාවේ කෙනෙක්ට පහසුවෙන් ගෙදරදී හොයාගන්න පුළුවන් දේවල් වලින් මේ රෙසිපි එක try කරන්න පුළුවන්. ඔන්න මම අරගෙන තිනවා මෙතන මේ රාබු ටික. රාබු කපලා නෙවෙයි තියෙන්නේ, ගාගෙන තමයි අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් කොරියන් අය මේ රෙසිපි එකට එළවලු ගන්න දේවල් එළවලු කපලා නෙමෙයි ගන්නෙ, ගොඩක් දුරට ගාලා තමයි ගන්න. ඉතින් මම ලුණු ටිකක් දැම්මා. ඔන්න ඔයාලා මේ දැන් දකින්නේ සෙසමි ඔයිල්, ඒ කියන්නේ තල තෙල්. ඊට පස්සේ ඔයාලා ඔය දැන් දකින්නේ කළු තල. ඉතින් මෙතනදී කළු තල නැත්නම් සුදු තල දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක ටිකක් අඩු ගින්දරේ තියලා ගොඩාක් එළවලු ටික මලව ගන්නේ නැහැ. යන්තම් පොඩි වෙලාවක් තමයි එළවලු ටික අපි fry කරගන්න. ඒකේ තියෙන ගුණය විනාශ වෙන්නේ නැති වෙන විදිහට අපි ඒක යන්තම් fry කරලා භාජනයකට අයින් කරගන්න ඕනේ. ඉතින් ඔන්න දැන් ඔයාලා දැක්ක මෙතනදී මම පාවිච්චි කරන එක එළවලු වර්ගයක් තමයි රාබු. අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. ඉතින් මම ඊළඟට කැරට් ටිකක් ගාගෙන තමයි අරන් තියෙන්නේ. මම කැරට් ටිකක් භාජනයකට දාගත්තා. මෙතනදී මතක් කරන්න ඕනේ අපි මේකට තෙල් ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි අර විදිහටම සෙසමි ඔයිල් ටිකක් නැත්නම් තල තෙල් ටිකක් මේකට දාගන්නවා. ඒ වගේම ලුණු මේකට ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. චූටි ප්‍රමාණයක් තමයි ලුණු දාගන්න ඕනේ. ඉතින් මම කලින් කිව්වනේ මේක ප්‍රෝටීන් අධික කෑමක් කියලා. ඉතින් කැමති කෙනෙක්ට මේකට ටෝපු පාවිච්චි කරන්න පුළුවන්, චිකන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රෝටීන් අධික කෑම වර්ග මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔන්න මම කැරට් ටිකත් අයින් කරගන්නවා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ මේකෙන් කොරියාවේ තියෙන ටිකක් සලාද කොළ වලට සමාන කොළ වර්ගයක්. මේක කොරියන් අය ගොඩක් මේකෙන් සුප් හදන්න ගන්නවා. ඉතින් මම මේක පාවිච්චි කරනවා. කොරියන් අයත් පාවිච්චි කරනවා. මට මේකේ නම නම් දන්නේ නැහැ. ඉතින් ඔන්න ලංකාවේ කෙනෙක් මේක try කරනවා නම් එයාලට පුළුවන් සලාද කොළ පාවිච්චි කරන්න. ලංකාවේ එක එක වර්ග සලාද කොළ තියෙනවා. ඉතින් මේ කැමති දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් healthy menu එකක්. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ බිත්තර. ඉතින් මම අර මුලින්ම කිව්වා වගේ මේක ප්‍රෝටීන් අධික මෙනු එකක් කරගන්න නම් ඔයාලට පුළුවන් මේකට මස් මාළු, ඊට පස්සේ ටූනා, බිත්තර, ටෝපු ඒ වගේ ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඔන්න ඔය විදිහට ඔක fry කරගන්නවා. ඔයාලට පේන්නේ නැති මේක ගොඩාක් මලවන්නේ නැතුව ටිකක් fry කරලා තමයි අපි අරගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ මෙනු එක කොරියාවේ තියෙන ගොඩක්ම මේක රසයටත් වැඩිය මේක රසයි. ඒ වුණාට මේක ගොඩක්ම healthy මෙනු එකක්. ඊට පස්සේ දැන් ඔයාලා දකින්නේ මේ ඒකට කියන්නේ කොන්නාමුල් කියලා ලංකාවෙත් තියෙනවා මම දන්න විදිහට. මෙතන තියෙන මේ මුම් බීජ පැල කරපුවා තමයි අරන් තියෙන්නේ. ඉතින් කොරියානුවන්ගේ ජනප්‍රිය කෑමක්. මෙයාලගේ කෑම වේලක මේ කොන්නාමුල් මේවා වරදින්නේ නැහැ. ඉතින් ලංකාවේ කෙනෙක් මේ රෙසිපි එක try කරද්දී මුම් බීජ පැල කරගන්න එක අමාරු නම්
ඔයාලට පුළුවන් මේ වෙනුවට තවත් එළවලු වර්ගයක් පාවිච්චි කරන්න. ඉතින් මෙතනදී මම තව සෙසමි ඔයිල් ටිකක් එකතු කරගන්නවා. ඒ කියන්නේ තල තෙල්. ඉතින් තල තෙල් කියලා කියන්නේ අපේ සෞඛ්‍යයට ගොඩක් ප්‍රතිලාභ දෙන දෙයක්. ඊට පස්සේ මම කළු තල ටිකකුත් එකතු කරගන්නවා. ලුණු අනිවාර්යයෙන්ම අපි පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරන්න ඕනේ. මම ඒ ටිකත් වෙන භාජනයකට අයින් කරගන්නවා. දැන් ඔයාලා මේ දකින්නේ පෙරිල්ලා ලීව්ස්. මම දන්න විදිහට නම් මේක ලංකාවේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. සමහරක් විටක තියෙන්න පුළුවන් සුපර් මාකට් වල එහෙම. මේකට කොරියන් වලින් කියන කෙනික් කියලා. ඉතින් මේකෙන් මේ කෑමකට හරිම වෙනස්ම විදිහේ රසක් එනවා. දැන් මෙතන මම කොචුජන් අරන් තියෙනවා. ඊට පස්සේ මම මේ අරගෙන තියෙන කොරියාවේ තියෙන බියලි පාසි, ඒ කියන්නේ මුහුදු පාසි වලින් හදලා තියෙන මිශ්‍රණයක් තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මම මේක කොහොමද හදාගන්නේ කියලා. මෙතනදී අපි මතක් කරන්න ඕනේ බත් වැඩිපුර අපි මේකට පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපි එළවලු වැඩි ප්‍රමාණයක් ගන්න හින්දා. ওই විදිහට අපිට බෝල් එක දැන් හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පෙරිල්ලා ලීව්ස් නැති අයට මේකට නිවිති උනත් පාවිච්චි කරන්න. මොකද කොරියන් අය මේ රෙසිපි එක නිවිති කොළ වලින් හදනවා. ඒ කියන්නේ මේ රෙසිපි එකට යාලා නිවිති කොළත් පාවිච්චි කරනවා. ඉතින් ওই විදිහට එළවලු ටික ඔක්කොම අතුර ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ කොචුජන් කියලා කියන්නේ කොරියාවේ තියෙන කොරියානුවන්ට ආහාර ගනිද්දි නැතිවම බැරි සෝස් එකක්. ඉතින් දැන් ලංකාවෙත් ගොඩාක් මේ කොරියන් සෝස් වර්ග තියෙනවා. ඉතින් එහෙම නැති කෙනෙක්ට ලංකාවේ තියෙන සෝස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම බෝල් එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ඒකට සාමාන්‍යයෙන් ගොඩාක් බදගත්ත නැති half boil විතරයක් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒක උඩින් තල ටිකකුත් තල ඇට ටිකක් ඉහ ගන්නවා. ඊට පස්සේ අර මං කලින් කියපු මේක මුහුදු පාසි වලින් තමයි අල හදලා තියෙන්නේ. ඉතින් ඒ ටිකකුත් එකතු කරලා ඊට පස්සේ ඉතින් අපිට සෝස් එකත් එකතු කරගෙන මේක කොරියන් ජාතිකව ආහාරයට ගනිද්දී ඊට පස්සේ අපි මේ ඔක්කොම ටික හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගත්තට පස්සේ ඇත්තට මේක හරිම රසයි. ඉතින් ඊට පස්සේ මේක කෑමට ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මම මගේ පිපින්පප් එක හදාගෙන ඉවරයි. ඉතින් එහෙනම් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. එහෙනම් ඉතින් මේ වගේම රස මතකයක් අරගෙන හම්බ වෙන බලාපොරොත්තුවේ ගිහිල්ලා එන්න. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න.